අද වීඩියෝ එකෙන් කතා කරන්නේ YouTube content creation වලට කොහොමද copyright free music ගන්නෙ. ඒ කියන්නේ අපිට නීතිමය බාධාවකින් තොරව අපේ daily වැඩවලට freely music කොහෙන්ද අපි ගන්නෙ. ඉතින් ඒක දැනගන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් ගොඩක් අයට මේ ක්‍රමේ මග ඇරලා තියෙනවා. YouTube එක විසින් YouTube content creators ලට YouTube audio library කියන සේවාවක් සපයලා තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව කිසිම බයක් නැතුව copyright free music අපිට එතනින් ගන්න පුළුවන්. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න ඕනි ඔයාලා මේකට log වෙන්නේ phone එකෙන් නම් ඔයාලගේ phone එකේ තියෙන YouTube Studio app එක තාවකාලිකව අයින් කරගන්න ඕනි. නැත්තම් ඔයාලට මේක සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. හරි. දැන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන Chrome browser එක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් පේනවා ඇති. මෙතන තියෙන මේ YouTube කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා YouTube app එකට මේ විදිහට log වෙයි. මෙතන ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ ආයෙන උඩ කෙළවරේ තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා ඇති මෙතන desktop site කියලා. ඒකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔයාලා පරිගණකයකින් YouTube app එකට log වුණා වගේ මේ විදිහට ඉන්ටර්ෆේස් එක හැදිලා තියෙනවා. එතකොට ඔයාලට උඩ පේනවා ඇති මේ විදිහට මෙතන ඔයාලගේ ප්‍රොෆයිල් එක පේනවා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන YouTube Studio කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට වම් පැත්තේ ආයිනේ කෙළවරේ මේ විදිහේ අයිකන් ටිකක් පෙන්නනවා. මෙතන පල්ලෙහාටම ගියාම පල්ලෙහාම තියෙනවා මියුසික් අයිකන් එක මැදට දාපු නිකන් හතරස් කොටුවක් වගේ තැනක්. මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. guys මේක තමයි YouTube audio library එක. YouTube content creators ලට YouTube එක විසින් copyright free music ලබා ගන්න හදලා තියෙන තැන. ඉතින් මෙතන පල්ලෙහාට යන්න දහස් ගණන් music තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති music එකක් තෝරගන්න පුළුවන්. ඉතින් guys දැන් තමයි වැදගත්ම තැනට ආවේ. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති උඩින් තියෙනවා search bar එකක් මේ විදියට. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ guys ඔයාලට මේ විදිය ටිකක් open වෙයි. මෙතන තියෙනවා track title, mood, artist name වගේ එක එක දේවල් ටිකක්. මෙතන ඔයාලට කැමති මෙතන mood කියන එකට ගියොත් අපිට bright, dark, funny, happy ඒ වගේ එක එක විදිහේ mood වලට song download කරගන්නත් පුළුවන්. මම මෙතන happy කියන එක දෙනවා. ඊට පස්සේ ආයෙත් මේ විතර search bar එක උඩ type කරගන්න. මෙතන පල්ලෙහා තියෙන වලට පේනවා ඇති attribute not required සහ attribute required කියලා. මෙතන අපි තෝරගන්න ඕන attribute not required කියන එක. මේක මේ කැටගරි යටතේ තියෙන සින්දු තමා කිසිම copyright ප්‍රශ්නයකින් තොරව අපිට ඩවුන්ලෝඩ් කරලා භාවිතා කරන්න පුළුවන් මියුසික්. ඉතින් මම මේක තෝරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට සින්දු ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන හැම සින්දුවක්ම කිසිම copyright ප්‍රශ්නයකින් තොරව අපිට freely භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාලා කරන YouTube content creations වලට අවශ්‍ය YouTube copyright free music ලබා ගන්න කොහොමද සහ ඒවා download කරගන්න කොහොමද කියන එක ගැන දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. තවත් ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. channel එකත් හොඳයි නම් channel එක subscribe කරගෙන තියාගන්න. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.